දැන් අපිට මේක දැනෙන්නේ නැත්තේ මේ එල්නිනෝ තත්ත්වය. හේතුව මේ අපේ මෝසම්සුලන් සක්‍රිය වෙලා තියෙන කාලේ අපිට වහිනවෑ. සිංහරාජි පිහිටෙන් ගිංගගයි නිල්වලා ගංගයි තියෙන හින්දා දකුණු පළාතේ මේ සෙට් එකට වතුර ටිකක් තියෙයි. මතක තියාගන්න තව මාස කිහිපයකින් තට්ටු 2 3 ගෙවල් වල තියෙන අයට යටින් මෝටරයක් ගහන්න වෙනවා වතුර ගන්න. හරිද? කරන්ට් එක නැතිව ඉන්න වෙයි. වතුර නැතුව ඉන්න වෙයි. කෑමවල මිල වැඩි වෙයි. මේ ළමෙක් මේ වෙලා තිබ්බ මම දැක්කා එක්කෙනෙක් නේ චිට්ටයක් තිබ්බා. මෙතන තියෙනවා. සර් බොරුනේ කිව්වේ සර් කිව්වා නේද අපිට ඉස්සරහට වහින්නේ නැහැ නියඟේ තියෙන්නේ කියලා. ඊයේත් ගොරව වැස්සා. පොරහිතන් ඉඳලා තියෙන්නේ මේ එල්ලිනෝ තත්ත්වේ මම කියපු ගමන් ස්ටාර්ට් වෙනවා කියලා. එහෙම නෙවෙයි ළමයි හොඳට මතක තියාගන්න. මේක නිල වශයෙන් පටන් අරගෙන ඉවරයි. දැන් අපිට මේක දැනෙන්නේ නැත්තේ මේ එල්ලිනෝ තත්ත්වේ. හේතුව මේ අපේ මෝසම්සුලන් සක්‍රිය වෙලා තියෙන කාලේ අපිට වහිනවෑ. අපිට දැන් වහිනවා. අපිට ඒ රස්නිය එන්නේ මේ වායුගෝලීය උණුසුම් මේ පැසිෆික් මුහුදු කලාපේ සිද්ධ වෙන උණුසුම් වීමෙන් එන දරුණු නියගේ තත්ත්වය තාම අපිට දැනිලා නැහැ අපිට වහින නිසා. හැබැයි තව මාස කිහිපෙකින් සැප්තැම්බර් වගේ වෙද්දී දරුණු නියගයක් හට ගන්නවා ආසියාතික රටවලට. ආසියාතික රටවලට හට ගන්නවා. මතක තියාගන්න මේ වගේ දරුණු නියගයක් හටගත්තම අපිට කන්න නැති වෙනවා. කෘෂිකර්මාන්තර වතුර නැති වෙනවා. එතකොට කොහොමත් බබා අර හම්බන්තොට ඒ පැත්තේ වීරවිල, සූරියවැව, තනමල්විල ඒ පැති වලට කොහොමත් වතුර නැති වෙලා අර පැත්තේ යාපනේ, අම්පාර, මුලතිව් වතුර නැති වෙලාම යනවා. මේ අපිට චුට්ටක් හරි සිංහරාජ එහෙම තියෙනවනේ. සිංහරාජි පිහිටෙන් ගිංගගයි නිල්වලා ගංගයි තියෙන හින්දා දකුණු පළාතේ මේ සෙට් එකට වතුර ටිකක් තියෙයි. ඒත් පොඩ්ඩක් වඩදී අර මේ මුහුදු වතුර උඩට ගිහිල්ලා කිවුල් ගතියෙයි. මතක තියාගන්න තව මාස කිහිපයකින් තට්ටු 2 3 ගෙවල් වල තියෙන අයට යටින් මෝටරයක් ගහන්න වෙනවා වතුර ගන්න. ඒක වෙනවෑ දැනට අපිට දැනෙන්නේ නැත්තේ මේ මෝසම්සුලන් සක්‍රිය වෙලා පොඩි වරුසා ගතියක් තියෙන නිසා. ඒක පටන් අරගෙන තියෙන්නේ නිල වශයෙන්. හරිද? අපිට වඩා අප්‍රිකානු රටවලට දරුණු ගණයේ නියගයක් එන්නේ. දරුණු ගණයේ නියගයක්. මේවට අපි ලෑස්ති වෙන්න ඕන. අපි කොහොමද ඔකට ලෑස්ති වෙන්නේ? ගස් හිටවන්න ඕන. බෑ ඒව කළා වැඩක් නෑ. ඒක කලින් කරන්න තිබ්බේ. එහෙම මේ ස්වභාවික පරිසරයත් එක්ක ආතල් ගන්න බෑ. අපිට ඉතින් කොහොම හරි ඔක ලෑස්ති වෙන්න වෙනවා. හරිද? කරන්ට් එක නැතිව ඉන්න වෙයි. කාලයක්. හරි? නැතුව ඉන්න වෙයි. වතුර නැතුව ඉන්න වෙයි. කෑමවල මිල වැඩි වෙයි. කෑමවල මිල වැඩි වෙයි. ඇයි කෑම නෑනේ? හාල් වල මිල වැඩි වෙන්න පුළුවන්. දැන්ම ගිහිල්ලා හාල් ටිකක් අරන් තියාගන්න ඕනනේ. හාල් වල මිල වැඩි වෙනවා. සියලුම එළවලු මිල වැඩි වෙනවා. සියලුම එළවලු මිල වැඩි වෙනවා. වතුර නැතුව මොන එළවලුවක්වත් හදන්න බෑ. සෑහෙන්න ඉස්සරහට එහෙම තත්ත්වයක් වෙයි. හරිද? සිංහරාජය වගේ වනාන්තර ටිකක් අපි ළඟ කැරකෙන නිසා අපිට ලොකු වතුර උණතාවයක් එන එකක් නැහැ. වතුර ටිකක් බොන්න කොහෙන් හරි හොයාගන්න බැරි වෙන එකක් නැහැ. නාන්න නම් වතුර මදි වෙයි. හරිද? ඉස්සරහට වෙන තත්ත්ව මේක නෑ. ඒ කියන්නේ නෑ ළමයි කරේවල තිබ්බ නිසා ඊයේත් ඕක අහලා තිබ්බ සර් කිව්වනේ මේ එල්නිනෝ තත්ත්වයක් ඇවිල්ලා මුළු රටටම සෑහෙන නියගයක් එනවා කියලා මේ දවස්වල වහිනවයි අර අකුණකුත් ගහලා තිබ්බා ඊයේ පෙරේදා ශ්‍රී ලංකන් එයාලයින් එකට. ඒකකුත් කියන්නේ වහිනවා අකුණු ගහනවා මම බොරු කිව්වේ නෑ. මේක ඇත්ත කතාව. තාම මේක පටන් ගත්තේ නෑ. අපිට දැනෙන්නේ නෑ.